ඔන්න අද මම ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්නේ ටිකක් බැනුම් අහන්න වෙන මාතෘකාවක්. මම බබාට ස්ක්‍රීන් ටයිම් එකේදී පාවිච්චි කරන YouTube channels මොනවාද කියලා. ඒවා පාවිච්චි කරන හේතුවක් මොකක්ද කියලා මම අතන මේ වීඩියෝ එකේදී අරගෙන එන්නම්. ඉතින් මම දැන් දාගෙන යන්නම්. මම බබාට පාවිච්චි කරන channels කීපයක් තියෙනවා. ඒකෙදි සිංහල ඉංග්‍රීසි දෙකම මම පාවිච්චි කරනවා. නමුත් මම පාවිච්චි කරන තෝරගත මේ channels වල තියෙන විශේෂත්වය තමයි ගොඩක් ඒවායේ හරිම calm music එකක් තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි ඒකේ තියෙන colours උත් හරිම කියන්නේ control අනිත් ඒවාට සාපේක්ෂව. අනිත් එක තමයි මිස් රේචල් වගේ channel එකක් තෝරගත්තම මිස් රේචල්ගේ channel එකේදී ගොඩාක් බබාට කතා කරනකොට ඒ උච්චාරණය කරන ස්වභාවය ගොඩක් උලුප්පල පෙන්නනවා. ඒ කියන්නේ එයා ඒක ගොඩක් ફોකස් කරලා බබාට පෙන්නනවා. ඉතින් කට උල් කරන විදිය, කටෙන් සවුන්ඩ් එක නිකුත් වෙනකොට කටේ ස්වභාවය ඒව පෙන්නනවා. ඉතින් ඒකත් එක්කම තමයි ගොඩක් වෙලාවලදී බබාලට ගොඩක් හොඳ දේවල් පෙන්නන කාටුන්ම තමයි අපි පෙන්වන්න උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ අනිත් දේ තමයි ෆාස්ට් මූවින් කිසිම දෙයක් මෙතන නැහැ. ඒ කියන්නේ කාටුන් එකක් වුණත් ඉක්මනින් ගලාගෙන යනකොට යාළගේ මනස ඉක්මනින් ඒක ගැන අවබෝධ කරගන්න උත්සාහ කරනකොට වෙන ඩැමේජ් එකක් නිසා තමයි බබාලා ඔය ගොඩක් ඇක්ටිව් වැඩි බබාලා ඇති වෙනවා කියන්නේ ස්ක්‍රීන් ටයිම් එකෙන් අන්නේ හේතුව නිසා. නමුත් අපි ස්ක්‍රීන් ටයිම් එක හරියට පාවිච්චි කරොතින් බබාට ගොඩක් අර පොසිටිව් පැත්තට මේක අපිට යොදා ගන්න පුළුවන් කියන එක තමයි මම විශ්වාස කරන්නේ. නමුත් අපි ඇත්තටම ස්ක්‍රීන් ටයිම් එක ගොඩාක්ම කන්ට්‍රෝල් කරලා තමයි බබාට දෙන්නේ. බබා පැය භාගයකට වඩා අඩුවෙන් තමයි හැම වෙලෙම ස්ක්‍රීන් ටයිම් එකේ දෙන්නේ. මේක මගේ විදිය. නමුත් මේක වැරදි වෙන්න පුළුවන්. මේකෙදි එක කෙනාගේ මත වෙනස් වෙන්න පුළුවන්. මොබයිල් ෆෝන් එකෙන් අපි බබාට මොන හරි දෙයක් පෙන්නනකොට ඒක එයාට ඕන විදියට කන්ට්‍රෝල් කරන්න අපි දෙන්නේ නැහැ. අපි එක තැනකින් තියනවා බබාට හෙට අමාරු නොවන විදියට ගැප් එකක් තියලා එතන තියලා ගොඩක් හොඳ ඩිස්ටන්ස් එකක් තියලා තමයි මොබයිල් ෆෝන් එක දෙන්නේ. එහෙම නැත්නම් ටීවී එක දානවා. ටීවී එකේ තියෙන ඉමේජස් ලොකු නිසා එයා ඈතින් දැන් එයාට බලන්න පුළුවන්. එයා ළඟට ගිහින් බලන්න උත්සාහ කරනවා අර ලස්සන කලර්ස් තියෙනකොට. නමුත් එතකොට අපි ආව ඩිස්ටර්බ් කරලා එහෙම අයිකෝ එක මතක කරන වෙන දෙයක් කරනවා. නැත්නම් අපි එයාව ළඟට අරගෙන එයාත් එක්ක එකතු වෙලා ඒක බලනවා. අනිත් ඒ තමයි මට කියන්න අමතකුණා හැම වෙලේම බබාට මම කියන්නේ සිංහල ඉංග්‍රීසි මික්ස් එකේ තමයි දෙන්නේ. මොකද සිංහල වචන චූටි බබාලා කතා කරන ඒවා නෙමෙයිනේ අපි කතා කරන්නේ. එතකොට ඒ නිසා ගොඩක් වෙලාවට සිංහල කාටුනුත් චූටි බබාලට ගැලපෙන කාටුනුත් මම බබාට පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි බබාට ස්ක්‍රීන් ටයිම් එක දෙන්නේ. සහ අපිම අපිට දාගත්ත නීති ටික තමයි ඔය. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්.